ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගනී. ජනප්‍රිය චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය නිළියක වන සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය ඊයේ වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. ක්‍රියානතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී වෙනත් නඩු කාරණාවක් මත ඇය අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි. පොලිස් මූලාශ්‍ර අනාවරණය කරන පරිදි ජනප්‍රිය නිලි සේමිනී ඉද්දමල්ගොඩ පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යන අතර එම සමාගමේ සේවකයන්ට වැටුප් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විවාද වෙමින් පවතී. මෙම නඩු හා සම්බන්ධව ඇයට එරෙහිව වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබූ බවත් තහවුරු වී ඇත. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළ ආකාරයට දීර්ඝ කාලයක් තිස්සේ සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට එරෙහිව වරෙන්තු පැවතියද ඇතැම් පොලිස් නිලධාරීන් එම වරෙන්තු ක්‍රියාත්මක නොකර සංගවාගෙන සිට ඇත. මෙම තත්ත්වය නිසා නුගේගොඩ අධිකරණයේ විසින් නුගේගොඩ කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයාට නොතිස් නිකුත් කිරීමට පවා සිදුව තිබේ. වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධූරයේ වෙනසක් සිදුවීමත් සමග නවි ස්ථානාධිපතිවරයා ජනප්‍රිය නිලි සේමිනී ඉද්දමල්ගොඩට එරෙහිව අධිකරණයට නිකුත් කර තිබූ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටියදී මෙම සිද්ධිය වාර්තා වී ඇත. ඊයේ දිනේදී ඇය රියානතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් එය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය මින්නිහත 2021 දෙසැම්බර් 16 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන යාමේ චෝදනාවකටය. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මගින් පවරා තිබූ නඩුව මින්නිහත කැඳවා තිබූ අවස්ථාවේ ඇය උසාවියේ පෙනී නොසිටි බැවින් සැකකාර ජනප්‍රිය රංගන ශිල්පිනියට එහිදීද වරෙන්තු නිකුත් වී තිබුණි. ඒ අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැඳවීමට එවක අධිකරණයේ තීරණය කළ අතර බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාම වරදක් බව ඇය පිළිගෙන තිබුණි. වැඩ බලන මහේස්ත්‍රාත් පී.ඩී. පෙරේරා මහතා වර්ධ පිළිගත් ජනප්‍රිය නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15000ක දඩයක් ගෙවා එයින් නිදහස් විය. ඇය නැවත අධිකරණයට අවශ්‍ය ව ඇත්තේ මෙම ආරක්ෂක සේවා ස්ථානයේ සේවක ප්‍රශ්න සම්බන්ධයෙනි. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.